මෙන්න බෙන්සීන්ම මම අදිනවා අර අපි සාමාන්‍යයෙන් අපිට පුරුදු විදියට. හරි. ෆීනෝල් කියනවා මේ ඉන්නේ මං කියලා. හරිද? අපි කියනවා ඔව් තමයි ඉන්නේ. ෆීනෝල් කියනවා ඔහොම අපි එක ව්‍යුහයක් කියලා ෆීනෝල් ගැන හිතන් හිටියට ඇත්තටම මේ සංප්‍රයුක්ත ව්‍යුහ හදන ක්‍රියාවලියක් තියෙනවලු යාගේ. ඒ කියන්නේ යා මෙහෙම අමුතු වැඩ කරගන්නවලු. මේක අඳින්න පුළුවන් වෙන්න ඕන ඕගොල්ලන්ගෙන් පේපර් එකේ ඇහුවොත්. හරිද? හරි කර්මයක් කරනවා මේක ඇහුවොත් නම් ඒ කියන්නේ හරි කරදර වැඩක්. ඒ කියන්නේ අර මේක නිකන් දැන් මම මේක කියලා දෙද්දි ඕගොල්ලන්ට තේරෙනවා වගේ හිතෙනවා. හරිද? ඒ වුණාට අඳින්න ගියාම බෑ. ඒ කියන්නේ අර කොච්චර තේරුණත් අඳින්න බැරි එකක් මේක. සෑහෙන වාර ගාණක් ඇඳලා පුරුදු වෙන ළමයෙකුට විතරයි කරගන්න පුළුවන්. ඒ නිසා නිකන් අර මේ සතියේ වැඩක් විදියට පුළුවන් නම් හැමදාම වගේ විනාඩි 10ක් අරගෙන දවස් 7ෙම විනාඩි 10ක් අරන් හැමදාම මම මේ ඊළඟට අඳින ටික ඇඳනනම් ඕක පුළුවන් වෙයි. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නෙමෙයි සිද්ධිය. මතක හිටින්නේ. ඒ කියන්නේ මේ පුළුවන් ආයෙ ටිකින් බලදි බෑ. අර කාලයක් මේක ලියලා පුරුද්දක් තියෙන ළමයෙකුට තමයි මේ ඊළඟට අපි කියන්න යන කාරණාව පොඩ්ඩක් ඔළුවේ එකපාර රැඳෙන්නේ. එහෙම නැතුව නිකන් අර කියන එක තේරුණාට පුළුවන් වෙන්නේ නැති එකක් මේක. මෙන්න මෙහෙම එකක් කියනවා ෆීනෝල්. හරිද? ෆීනෝල් කියන මෙයාලගේ ව්‍යුහ හදා ගන්නවලු සංප්‍රයුක්ත ව්‍යුහ මෙහෙම ඔක්සිජන් තමන්ගේ බන්ධන මේ එකසර ඉලෙක්ට්‍රෝන මෙහෙම පාවිච්චි කරලා මෙතෙන්ට බන්ධනයක් හදන්න එනවා. එහෙම බන්ධනයක් හදන්න එනකොට මේ කාබන් දැනටම බන්ධන 4ක් හදාගෙන ඉන්නේ මෙහෙම. දැනටම 4ක් හදනකොට තව එකක් හදාගන්න බැරි නිසා එයා තියෙන එකක් අයින් කරගන්නවලු. ඒ තියෙන එකක් අයින් කරනවා කියන්නේ මෙන්න මෙතන වගේ තියෙන කාබන් එක මෙන්න මෙතෙන්ට වගේ දාගන්නවලු. මේ ඔය ඊතල මම දාන්නේ ළමයි කියලා දීමේ පහසුවට විතරයි. ඇත්තටම පේපර් එකේදී මේ ඊතල ලියන්න ඕනේ නැහැ අපි. මම අර දැන් ඇත්තටම මම මේ සංප්‍රයුක්ත ව්‍යුහ හඳින්නේ නැහැ. මම මේ යාන්ත්‍රණයක් නෙවෙයි කියලා දෙන්නේ. යාන්ත්‍රණ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන විදිහනේ. මම මෙතන මේ සංප්‍රයුක්ත ව්‍යුහ ඇඳලා වෙන කතාවක් පැහැදිලි කරන්න යන්නේ. තාම මම කතාව පැහැදිලි කරලා ඉවර නැහැ. අන්තිම වෙදි තේරෙයි මොකද්ද මම මේ කියන්නේ කියලා. නමුත් අර වැරදිවට තේරුම් ගන්න එපා. මේවත් නිකන් යාන්ත්‍රණ වගේ පේන නිසා මේක යාන්ත්‍රණයක් කියලා හිතනවා ළමෙක් නෑ. මම මේ කරන්නේ මෙයාගේ සංප්‍රයුක්ත ව්‍යුහ හඳිනවා. අර බන්ධන පාඩමේ අපි ඇඳපු විදිහට තමයි මේ සංප්‍රයුක්ත ව්‍යුහ හඳින එක කරන්නේ. හැබැයි ඒ කාලේ ඇඳපු තරම් මේක සරල නැති නිසා මෙතන බන්ධන එහෙට මෙහෙට පයින් විදිහ මං ඊතල වලින් නිකන් කියලා දෙන්න ඕනකමට පෙන්නනවා. පේපර් එකේ අඳිද්දි ඔය වක්‍ර ඊතල අඳින්නේ නැහැ. ඔයගොල්ලෝ මම මේ කළු පාටින් ලියන ටික විතරයි පේපර් එකේ අඳින්නේ. මම ඒක අන්තිමේට ගියාට පස්සේ ආයෙසරයක් කියන්නම්. කොයි ඒවද පේපර් එක ඇහුවොත් ලියන්න ඕනේ කියලා. හරි කොහොමද මම මේ කියන්නේ මේ සංප්‍රයුක්තව හදනකොට සංප්‍රයුක්තව කියන ළමයි එකසර බන්ධන අනම්මනම් තියෙන තැන් මාරු වෙලා එනේමනේ. ඒ මාරු වීම වෙන විදිය තමයි මම කියන්නේ. එයා කියනවා මේ ඔක්සිජන්ගේ එකසර වලින් මෙතෙන්ද බන්ධනයක් හදන්න දෙනවලු. එතකොට මේ කාබන් දැනටම බන්ධන 4ක් හදලා තියෙන නිසා අලුත් එකට ඉඩ දෙන්න තියෙන එකක් අයින් කරගන්නවලු. එතකොට එනවලු මෙහෙම සංප්‍රයුක්ත ව්‍යුහයක්. කොහොම එකක්ද? දැන් මෙතන තිබ්බ බන්ධනේ මෙතන තිබ්බ බන්ධනේ නම් අවුලක් නැතුව තියෙනවා. දැන් ඔක්සිජන් එක තිබ්බ තනි බන්ධනේ අයින් වෙලා දැන් ඒක ඩබල් බොන්ඩ් එකක් වෙලා. ඒකත් එක්ක ඔක්සිජන් ධන වෙලත් එක්ක. සනීප පැත්තට මෙතන තිබුණු බන්ධනේ ගැලවිලා මෙයා ගාවට ගියාම මෙන්න දැන් මේ කාබන් ගාව එක සර යුගලක් තියෙනවා. ඒක මෙන්න මේ විදිහට මේ ඍණාරෝපණයකුත් එක්කම තමයි තියෙන්නේ. මොකද කාබන්ට එහෙම නිකන් ඉලෙක්ට්‍රෝන වැඩිපුරත් එක්ක ආවම බන්ධන දෙකේම ඉලෙක්ට්‍රෝන යට ආවම එයාට ඍණාරෝපණයකුත් එනවා. ෆීනෝල් කියන ඔහොම වෙනවලු. ඔක උතරින් අතර වෙන්නේ නැහැලු. ෆීනෝල් තමගේ සම්පූර්ණ විස්තරයම කියනවා. මෙහෙම එන ඉලෙක්ට්‍රෝන දෙක ආවට පස්සේ මේ කාබන් බලනවලු මේ මොකක්ද උනේ මේ කොහෙන් ආපු ඉලෙක්ට්‍රෝන දෙකක්ද මගේ ඇඟට කඩම්පාත් උනේ කියලා. දැන් ඌ පාඩුවේ බන්ධනයක් හදන්න හිටපේ ගන්න. මේ කොහෙද උනේ නැති ඉලෙක්ට්‍රෝන එකක් දැන් ඌ ගාව. ඌ කියනවලු මේ මට මේක තියාගන්න බෑ මේ මෙහෙන් ගන්න බන්ධනයක් හදාගන්න කියලා ඌ ඒ බන්ධනේ මෙතෙන්ට දාන්නොත් ඒ ඉලෙක්ට්‍රෝන ටික අර අතෙන්ද බන්ධනයක් හදන්න උත්සාහ කරනවා. හැබැයි දැන් එතනදී ළමයි ප්‍රශ්නයක් එනවනේ මේකේනා දැන් යා ගාව මේ හැමෝම ගාව පේන්නේ නැති එච් එකක් තියෙනවා. අමතක කරන්න එපා. මේ හැම මුල්ලකම ඇසට නොපෙනෙන හයිඩ්‍රජන් එකක් තියෙනවා. හයිඩ්‍රජන් එකට බන්ධනයක් හදලා තියෙන එක පෙන්නලා නැහැ. ඒතර මේ හැමතැනම දැන් බලන්න මේ කාබන් ගත්තම දැනට යා දෙපැත්තට බන්ධන දෙකකුයි මෙතන එකයි තුනකුයි අර පේන්නේ නැති හයිඩ්‍රජන් එක්ක බන්ධන හතරකුයි දැනටම මේ කාබන් ගාව තියෙනවා. ඒතර තව බන්ධනයක් හදාගන්න ඉන්නේ නැති නිසා යා කලින් තිබුණු මේ බන්ධනේ මෙහෙම ගලවලා ඊටත් එහා පැත්තේ තියෙන කාබන්ට ඉලෙක්ට්‍රෝන තියාගන්න කියලා දානවලු. එතකොට එනවලු මෙහෙම තත්වයක්. ඒ විදිහට මාරුනාම එනවලු මෙහෙම තත්වයක්. හරිද? දාර හැදිච්ච මේ පැත්තේ අවුලක් නැහැ. ඒකේ තියෙන විදිහටම තියෙනවා. දැන් ඔන්න මෙතන තිබුණු ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට බන්ධනයක් හදන්න ගත්ත හින්දා මෙහෙම වෙනවා. මේ බන්ධනය ගලවලා මේ මුල්ලට ගත්තාම මෙතෙන්ට ඉලෙක්ට්‍රෝන දෙකක් එනවා මේ තැනට. ඒකත් එක්ක මෙහෙම ඍණාරෝපණයක් අර ඉලෙක්ට්‍රෝන ඉදිරි ඍණාරෝපණයක් කරනවා. පල්ලෙහා තිබුණු බන්ධනෙට මොකුත් තුන්නේ නැහැ නේ. එයා ඔහොමම ඉන්නවා. ඔතනින් අතර වෙන්නේ නැහැ. දැන් මෙයාට අවිල්ලන එක සරේ ගලක් එයා ගා බලනවනේ මේ මොකද්ද මේ කඩම් පාත්තුනේ කියලා එයා කියනවලු මැද්දට බන්ධනයක් හදන්න යන්න කියලා.
හැබැයි බන්ධනයක් හදන්න යනකොට දැන් මේ කාබන් ගත්තම එයාගේ මෙහි ඉන්න හයිඩ්‍රජන් එක තියෙන බන්ධනේ මේ කාබනුයි එක තියෙන බන්ධනේ මේ අමතර බන්ධනේ ඔක්කොම එක එයා ගාව දැනටම බන්ධන හතරක් තියෙනවා. අලුතින් බන්ධනයක් හදාගන්න නම් තියෙන එකක් අයින් කරගන්න වෙනවා කියලා එයා ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන එහා පැත්තට මාරු කරනවා. නිකන් අර ඉලෙක්ට්‍රෝන අතින් අතට යවනවා. ඉලෙක්ට්‍රෝන අපෝ මට බෑ උඹ තියාගනින් මට බෑ ඔබ තියාගනින් වගේ එක්ක නිකන් අර එකක් කර එකක් ඉලෙක්ට්‍රෝන පන්න යවනවා වගේ එකක් මෙතන වෙන්නේ. ඒ මොනවාම මොකක්ද වෙන්නේ? දැන් කොහොමද තත්ත්වේ? උඩ එක එහෙමම තියෙනවා. මෙතන අලුතින් බන්ධනයක් හැදුනා. පල්ලෙහා තිබුණ බන්ධනය අයින් වෙලා මේක මේ වෙනවා. මේ පැත්තෙන් අර තිබුණ එක ওই විදිහට තියෙනවා. මොනවා කර ගන්නවද මන් දන්නේ නැහැ. ෆීනෝල් නේ ඊට යනවා මෙහෙට යනවා මේ. මම මේ මූණිනුත් කියනවනේ මොනවා කර ගන්නවද මන්ද ඔය. මේ මූණක් නෙවෙයි. ඒක අර එක සැරේ කළා ඉරිනා ආරෝපණය දාලා රවුම් කරාම මූණක් වගේ එකක් එනවා. ඒක දාන්න එපා පේපර් වල එහෙම මලගෙලියක් වෙන්නේ ඊළඟට. හරිද? ওই විදිහට අර ඉලෙක්ට්‍රෝන ටික වටේට යව දැන් මෙන්න මේ තත්ත්වෙටම ඇවිල්ලා. අන්තිමට මේ කාබනුත් බලනවා මේ කොහෙන් ආපු ඉලෙක්ට්‍රෝනද මේ කියලා ඒ කාබන් කියනවා ওই ඉලෙක්ට්‍රෝන වලට මෙතෙන්ට බන්ධනයක් හදාගන්නලු. දැන් මේ කාබන්ට තේරෙනවා අර තමන් පටන් ගත්ත එක වටේන් ගිහිල්ලා ආයේ තමන්ටම ඇවිල්ලා කියලා. ඊට පස්සේ ඌ තීරණය කරනවා මේ වැඩේ හරියන්නේ නැහැ. ඌ කියන ඔක්සිජන් මේ අන්න අර ඉලෙක්ට්‍රෝන ආයේ රවුමින් මං ගාවටම ඇවිල්ලා මේ අන්න තියාගන්න කියලා අර බන්ධනය ආයේ ගලවලා ඔක්සිජන්ට තියාගන්න කියනවා. එතකොට අන්තිමේට එනවා මෙන්න මේ වගේ ව්‍යුහයක්. කොහොමද? මේක තියෙනවා අලුතෙන් මෙතෙන්ට බන්ධනය හදන්න දැන් O එක තනි බන්ධනයක් වෙලා OH එකක් වෙනවා. ඔන්න ඔය විදිහට ෆීනෝල් සංප්‍රයුක්ත ව්‍යුහ ගණනාවක් හදනවා. මෙයයි වෙනස් ඈ. බන්ධන තියෙන තැන් බලන්න දෙන්නගේ වෙනසක් තියෙනවා. ඔය විදිහට ෆීනෝල් ස්වභාවයේ ඉන්නකොට යා මෙහෙම අර සංප්‍රයුක්ත ව්‍යුහ සෙට් එකක්ම හදනවා. අන්තිමට ඒ ඔක්කොම මුහුම වුණාට පස්සේ මැදට එන්නේ සම්පූර්ණ චක්‍රීය ඉලෙක්ට්‍රෝන වලාවක් තමයි. ඒකේ වෙනසක් නැහැ. හැබැයි කතන්දරේ තමයි මේකේ සමහරක් ව්‍යුහ වල කාබන් සහ ඔක්සිජන් අතර තනි බන්ධන තියෙන්නේ. හැබැයි සමහරක් ව්‍යුහ වල ළමයි දිත්ත බන්ධන තියෙන්නේ. ඒතර ඔය ඔක්කොම කලවම් වෙලානේ මේ ලෝකේ අන්තිම ෆීනෝල් කියන කෙනාගේ ව්‍යුහය එන්නේ. මේ තනි කිසිම කෙනෙක් ස්වභාවයේ නැහනේ. මේ ඔක්කොගෙම ಗುಣ කලවම් වෙච්ච එකෙක් නේ ලෝකේ ඉන්නේ. ඒ කෙනාගේ එතකොට කාබන් සහ ඔක්සිජන් අතර තියෙන්නේ තනි බන්ධනයක්වත් නෙවෙයි ද්විත්ව බන්ධනයකුත් නෙවෙයි ඒ දෙක අතරමැද තියෙන බන්ධන එකමාරක වගේ දෙයක්. අපි ඒකට කියන්නේ ආංශික ද්විත්ව බන්ධනයක් කියලා. ෆීනෝල් හදන සංප්‍රයුක්ත ව්‍යුහ වල සමහරුන්ගේ තියෙන තනි බන්ධන CO අතර. සමහරුන්ගේ තියෙන ද්විත්ව බන්ධන. සංප්‍රයුක්ත මුහුම හැදෙන්නේ මේ ඔක්කොමලා ටික එකතු වෙලා. ඒතර ඔක්කොමලා එකතු වෙලා හැදෙන මේ ඇවරේජ් ව්‍යුහයේ තනි බන්ධනයි ද්විත්ව බන්ධනයි අතරමැද තියෙන බන්ධන එකමාරකට විතර ගැලපෙන ප්‍රමාණයක බන්ධනයක් තමයි තියෙන්නේ. අපි එහෙම බන්ධනයකට කියනවා ආංශික ද්විත්ව බන්ධනයක් කියලා. අපි කියනවා ෆීනෝල්ගේ තියෙන්නේ C සහ O අතර සාමාන්‍ය තනි බන්ධනයක් නෙවෙයි. දැන් සාමාන්‍ය මධ්‍යසාරවල තියෙන්නේ තනි බන්ධනයක්නේ. එහෙම එකක් නෙවෙයිලු ආංශික ද්විත්ව බන්ධනයක්ලු තියෙන්නේ. ඒ හින්දා බන්ධනයේ කොටවීම සහ ශක්තිමත් වීම සිද්ධ වෙනවා කියලා කියනවා. ඇත්තනේ තනි බන්ධනයකට වඩා බන්ධන එකමාරක් ශක්තිමත් වැඩි වෙන්නේ එපයි. එකට වඩා හරිද? ඒ හින්දා ෆීනෝල් කියනවා යාට තියෙන ප්‍රධානම අවුල ඕකලු. එයාට ප්‍රතික්‍රියා කරන්න බැරි වෙන්න තියෙන ප්‍රධානම ප්‍රශ්නේ ඕකලු. තමන්ගේ C සහ O අතර සංප්‍රයුක්තතාවය අනුව බලලා ගත්තාම එන්නේ මේ තනි බන්ධනත් නොවන ද්විත්ව බන්ධනයි තනි බන්ධනයි අතරමැදි එකක්. එහෙම නැත්නම් ආංශික ද්විත්ව බන්ධනයක්ලු වෙන්නේ. ඒක සාමාන්‍ය තනි බන්ධනයකට වඩා කෙටි සහ ශක්තිමත්. ඒ ඉතින් බන්ධන එකට වඩා එකමාරක් කියන්නේ ශක්තිමත්නේ. ඒකලු මෙයාගේ ප්‍රධාන හේතුව. දැන් මෙහෙම හරිද ඕගොල්ලන්ට මෙහෙමයි කලාතුරකින් හරිද? මොකක් හරි ඕගොල්ලන්ගේ බැජ් එක කරලා තියෙන පාප කර්ම අනුව සිල්ම කියන්නේ බැජ් එකක් වශයෙන් වල මොන විදිහට පින් කරලාද පව් කරලාද අපි දන්නේ නැහනේ. ඒ කරලා තියෙන විදිහ අනුව මේ වගේ එකක් පේපර් එකේ අඳින්නත් ඇහෙන්න ඉඩ තියෙනවා. එහෙම සාමාන්‍ය මෑත කාලීනව අහලා නැහැ. හැබැයි අහන්න බෑ කියලා එකක් නැහැ. ඇහෙන්න ඉඩ තියෙනවා. ඒතර මේ ටික කියන්නේ ඔයාලෙන් අහන්න පුළුවන් ෆීනෝල් සංප්‍රයුක්තව හදන විදිහ ඇඳලා පෙන්වන්න කියලා. එහෙම ඇඳලා පෙන්වන්න කිව්වොත් ළමයි මේ වක්‍ර හිතලා දාන්න නැතුවයි ඕගොල්ලෝ අඳින්න ඕනේ. මම මේක කියලා දෙන්න තමයි වක්‍ර හිතලා නිල් පාට වක්‍ර හිතලා ගත්තේ. මේක යාන්ත්‍රණයක් නෙවෙයිනේ. මේ සංප්‍රයුක්ත ව්‍යුහ සෙට් එකක් මං අඳින අර බන්ධන පාට මේ ඇඳ වගේම සංප්‍රයුක්ත මේ අඳින්නේ. ඒ බන්ධන පාට මේ සංප්‍රයුක්ත ව්‍යුහ අඳිද්දී අපි වක්‍ර හිතල මොකුත් දාන්නේ නැහනේ. මෙතනත් ඒ නිසා වක්‍ර හිතල පේපර් එකේ ලියන්නේ නැහැ. මේ ටික නිකන් මම මේ දෙන්නේ මෙතන සිද්ධ වෙන දේ කියලා දෙන එකක් වශයෙන්. ඉතින් ගොඩාක් වෙලාවට මේ වගේ එකක් අඳින්න දෙන එකක් නැහැ. හැබැයි අඳින්න ඇහුවොතින් කරන්න දෙයක් නැහැ. ලියන්න වෙනවා අහන්න බෑම කියලා එකක් නැහැ. ඒ නිසා මේක පොඩ්ඩක් අර සතිය පුරාවට ලියලා පුරුදු වෙන්න. වෙයි මේක අර එහෙම කියලා දෙද්දි එවෙලට තේරුණාට ලියලා පුරුද්දක් නැතුව කොහොමටවත් කරන්න බැරි එකක් ඈ. උත්තර දක්ෂ වුණත් කියලා දෙද්දි තේරුණාට එවෙලට ලියන්න ගියාම බෑ. තමන් ලිය පුරුදු වෙන්නම ඕන එකක්. ඔය ෆීනෝල්ගේ මේ සංප්‍රයුක්ත ව්‍යුහ කතන්දරේ. හරි. ඔය ටික තමයි ඉති. ෆීනෝල් අන්තිමේට කියන ප්‍රධානම හේතුව මෙතන එයාගේ ආංශික දිත්ත බන්ධන තියෙනවා කියන සිද්ධිය.
එනේ යා කියන්නේ ෆීනෝල්ගේ ඇත්තම තියෙන දැන් සාමාන්‍ය මධ්‍යසාරක නම් තියෙන්නේ නිකම්ම තනි බන්ධනයක් නම් ෆීනෝල් කියන්නේ තමන්ගේ තියෙන්නේ එතන හරියට බැලුවොත් කවුරුත් දන්නේ නැති වුණාට ඇත්තට මෙතන තියෙන්නේ ආංශික දිත්ත බන්ධනයක් කියලා තමයි ෆීනෝල් කියන්නේ. ඕක තමයි ෆීනෝල්ගේ හේතු දැක්වීම. මොකට හේතු දැක්වීම තමයි මොකද්ද මේ උනේ? මොනවද මේ කතා කරේ අපි? සම්ප්‍රයුක්තය අඳලා ඉවරලා බලද්දි මොකක් ගැනද මේ කියන්නේ කියලා මතක නැහැ. මොකටද මේ හේතු කිව්වේ අපි? ඇයි මේ හේතු කියන්නේ ෆීනෝල්? තමන්ගේ OH එක අර සාමාන්‍ය මධ්‍යසාර කරන ඉවත් වීමේ ප්‍රතික්‍රියා හෝ විශේෂයෙන්ම නියුක්ලියෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියා වගේව කරන්නේ නැහැ. OH එක අයින් කරගෙන Cl සෙට් කරගන්නවා වගේම එයා කරන්නේ නැහැ. PCl3ත් එක්ක ෆීනෝල් මොකුත් කරන්නේ නැහැ. PBr3 එක්ක ෆීනෝල් මොකුත් කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ කතා කරන්නේ. හරි. දැන් ඇහැරෙනවා ඉතින් අරු. ඇයි අපි මුලින්ම උඩිදාගත්තනේ. ඌ ෆීනෝල් පටන් ගද්දී අර ඔබ කියලා දීපන් කියලා නිදාගත්තා ඌ දැන්. දැන් ඌ ඇහැරලා අහනවා මොනවද කිව්වේ කියලා. මොනවට කියන්නේ? අනේ මන් දන්නේ නැහැ බං. මන් දන්නේ නැහැ බං ඉතින් ඔය මොනවද වගේක් කිව්වා. ෆීනෝල් දැන් උඩ මොනවද උඩ මුල සිට සරලව කියන්න දෙනවා මේ මොනවද ඉගැන්නුවේ කියන එකෙන් නම් පටන් අරන් කියන්න වෙනවා. මොනවද කියන්නේ යාට? ඉන්නයට කියන්න වෙන්නේ මේ වගේ දේවල් ටිකක්. මුලින්ම මාතෘකාව ෆීනෝල් කියන්න වෙනවා. ඒක සමහරක් වෙලාවට ඇහෙන්න ඇති නින්ද යාගෙන යන හරියනේ ඒක. ඇහෙන්න ඇති. මාතෘකාව ෆීනෝල්. ෆීනෝල්ගේ භෞතික ස්වභාවය කිව්වා. අවර්ණ ද්‍රවයක් වාතය හමුවේ පහසුවෙන් ඔක්සිකරණය වෙලා රතු පාටකට හැරෙනවා කියලා කිව්වා. එච්චර තමයි ඉතින් හැඳින්වීම තිබ්බේ. ඊළඟට ෆීනෝල් ප්‍රතික්‍රියා කරන විදිය බලන්නයි ගියේ අපි. එතනදී අපි දැනගත්ත මේ ෆීනෝල් තමන්ගේ CO බන්ධනයේ කැඩෙන විදිහේ ප්‍රතික්‍රියාව විශේෂයෙන් නියුක්ලියෝෆිලික් ආදේශ වගේ අර OH එක අයින් කරලා වෙන එකෙක් ගන්න විදිහේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. සාමාන්‍ය මධ්‍යසාර කරාට එයා කරන්නේ නැහැ කියලා. අපි මෙච්චරලා කතා කරේ ඇයි එයා එහෙම කරන්නේ නැත්තේ කියන එකට හේතු. මම දැන් මුලින් ඉඳන් අකට හේතු කියනවා නම් පළවෙනි හේතුව විදිහට එයා කියන්නේ එයාගේ CO බන්ධනය සාමාන්‍ය මධ්‍යසාරයක CO බන්ධනයට වඩා කෙටිලු. එහෙම නැත්නම් ශක්තිමත්ලු. මේ දෙකම එකයි. බන්ධන කොට වෙනකොට තමයි ශක්තිමත් වෙන්නේ. මේක කෙටි නැත්නම් ශක්තිමත් කියලා කියනවා. ඇයි එහෙම වෙන්නේ කියලා කොහොම එයා මුලින්ම කියනවා. එයා හදනවලු සම්ප්‍රයුක්තව සෙට් එකක්. ඒ කියන්නේ එයාගේ සම්ප්‍රයුක්ත මුහුම හැදෙන්නේ මේ වගේ සම්ප්‍රයුක්තව ගණනාවක් එකතු වෙලාලු. කැමරාව මෙතන ගන්න ඕන. සම්ප්‍රයුක්තව ගණනාවක් එකතු වෙලාලු මේක හැදෙන්නේ. එතකොට ඒ සම්ප්‍රයුක්ත ව්‍යුහ ගණනාව එකතු වෙලා ඒ සම්ප්‍රයුක්ත මුහුම හැදෙනකොට සිද්ධ වෙන දෙයක් තියෙනවලු. සමහරක් ව්‍යුහ වල තියෙන තනි බන්ධනයි, සමහරක් ව්‍යුහ වල තියෙන දිත්ත බන්ධනයි ඔක්කොම ටික ඇවරේජ් වුනහම ඇත්තටම ෆීනෝල්ගේ කාබන් සහ ඔක්සිජන් අතරට බන්ධන එකකට වැඩි දෙකකට අඩු ගාණක්ලු එන්නේ. නිකන් දල වශයෙන් අපි කියනවා නම් බන්ධන එකමාරක් විතර වගේලු වෙන්නේ. එයා කියනවා මධ්‍යසාර වලට ඔහොම ප්‍රශ්නයක් නැහැලු. ඇත්ත මධ්‍යසාර වලට ඔහොම ප්‍රශ්නයක් නැහැ. එයාගේ කොහොමත් තනි බන්ධනයක් තියෙන්නේ. ෆීනෝල් වලට ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒකත් එක්ක ඒ ආංශික දිත්ත බන්ධනන කේස් එක නිසා සාමාන්‍ය මධ්‍යසාර වල සාමාන්‍ය තනි බන්ධනදී තියෙද්දි මෙයාගේ බන්ධන එකමාරක් තියෙන්නේ. ඔය අර්බුදේ නිසා මෙයාගේ බන්ධනේ ශක්තිමත් වෙනවා. ඉතින් බන්ධන ගණන් වැඩි වෙනකොට පොඩ්ඩක් හරි බන්ධන කොට වෙලා ශක්තිමත් වෙන එකයි වෙන්නේ. අනිත් එක මෙයා කියන්නේ මුහුම්කරණය. ඒකේ මුහුම්කරණය කියන්නේ මෙතන සාමාන්‍ය මධ්‍යසාරයක නම් ඔක්සිජන්ගේ මුහුම්කරණය sp3. මෙයාගේ නම් මුහුම්කරණය මේ ඔක්සිජන් නෙමෙයි කාබන්. සාමාන්‍ය මධ්‍යසාරයක නම් කාබන්ගේ මුහුම්කරණය sp3. බෙන්සීන් වලයක ඉන්න මේ කාබන් කෙනගේ මුහුම්කරණය sp2. ඒතර මුහුම්කරණයට පීකාක්ෂික හම්බෙන ගාන වැඩි වෙන තරමට බන්ධන දිග වෙනවා. අනිත් පැත්තට පීකාක්ෂික එන ගාන අඩු වෙන තරමට බන්ධන කොට වෙනවා. ඉතින් මෙයා කියනවා යාගේ මුහුම්කරණය sp2 නිසා බන්ධන කොටයිලු බන්ධන කොට හින්දා ශක්තිමත්. එයාරනම තව හේතුවක් වශයෙන් එයා කියන්නේ එයා හදිස්සියවත් ওই ප්‍රතික්‍රියාව කරෝතින් ওই ප්‍රතික්‍රියාව හදිස්සිය හරි කරෝතින් එයාට මෙහෙම ෆෙනිල් කැටායනේ කියලා OH එක ගැලෙව්වහම එන කැටායනේ මෙහෙම කෙනෙක්නේ. මෙන්න මේ වගේ කෙනෙක් කරහලු ওই වැඩේ කරන්න වෙන්නේ. ওই ෆෙනිල් කැටායනේ කියන එක නා ගොඩාක් අස්ථායීලු. ඒකත් එයාට මේ වගේ ප්‍රතික්‍රියා කරන්න හිතෙන්නේ නැති වෙන්න හේතුවක්ලු. ෆෙනිල් කැටායනේ අස්ථායි වීම. හරි.